ඔයාලා බලන්න ඇති කොහොමද මං වෙන තැනක ඉඳගෙන මෙතනට පටස් ගාලායි මෙහෙමනි ගයිස් මම මෙච්චර වීඩියෝ එක රෙකෝඩ් කර හිටියේ අවාසනාවන්ත විදියට රෙකෝඩ් එක ඕෆ් වෙලා කොහොම හරි මම මේ පෙන්න හිටියේ මෙන්න මේක කොහොමද බැටළුවගේ ලස්සන පාට හැබැයි කොච්චර පාට වුණත් මුගේ වූල් එක ගැලුවම මෙලෝ රහක් නෑ මුගේ පාට වූල් එන්නේ ඕක තමයි ප්‍රශ්නේ මම හිතන්නේ මම ඔයාලට ඔක්කොම පෙන්නුවා අපි පොඩ්ඩක් නිදර එකට පැත්තට යන්කෝ මට දේවල් ටිකක් තියෙනවා පෙන්වන්න. හරි එහෙනම් ගයිස් අපි යමු නිදර. කෙලින්ම නිදර. නිදර යමු. සෝරි මේ වීඩියෝ එක පොඩ්ඩක් කොට වෙයි. කරන්න දෙයක් නැහැ ඉතින් ගයිස්. පේනවා ඇති පොඩ්ඩක් විනාශය. ඔයාලට පේනවද දන්නේ රේල් එකක් තියෙනවා. කොහෙටද යන්නේ මේ රේල් එක? අපි බලමු කොහෙට යන්නේ කියලා. ඊට කලින් පොඩ්ඩක් කැම ටිකක් කමුකෝ. මොකෝ ටච් වෙන්නේ නැත්තේ. පොඩ්ඩක් ඉන්න මොකද්ද ලැග් එකක් ආවා. රේන්ජ් ඩිස්ටන්ස් වල ඉඳ උඩරිම වැඩි කරන්නේ. පස්සේ තමයි කැම එක. හරි ගයිස් එන අපි යමු. අපි යන් ගෙම්මට ඔයාලා කමෙන්ට් කරන්න ඕනේ මේ දොරටුව මම යන්න කලින් කියන්න කමෙන්ට් කරලා දාලා තියෙන්න ඕනේ කොහෙටද මේ දොරටුවෙන් යන්නේ කියලා හරියටම දාලා තිබ්බොත් ගැම්මක් තමයි මම හાર્ට් එකක් දාන යාට හරියටම දාලා මේ අපි කැරකිලා සුපිරි තැනකට අපි බලමු කොහෙටද යන්නේ කියලා. බලන්නකෝ. අපි යන ස්ථානය මොකද්ද මේ? පිට්ටු බම්බුවේ. එහෙනම් hello guys බලමු. අපි කොහෙටද කැරකිලා යන්නේ කියලා. ඔව් ඔයාලා කමෙන්ට් කරා හරි. අපි එන්නේ අනිත් විලේජ් එකට ගයිස් යම්මන් නේද ගයිස් අනිත් විලේජ් එකට එන්නේ මම මේ අරමු XP ටික පොඩ්ඩක් ගන්න ගනින් ඔයාලා බලන්නදී මම අතනත් හැදුවා අපරාධේ බොරුවට හැදුවේ කියලා ඔව් ගයිස් ඔයාලා බලන්නදී ඕවල් ටික පට්ට දුර එක මොකද මේකෙ හින චූටි දුරක් උනේ කියලා මෙහෙමනේ ගයිස් හේතුව දැන් ඕවර්ල්ඩ් එකේ බ්ලොක් 8ක් තමයි නෙදර් එකේ එක බ්ලොක් එකක දුර. ඕකනේ ප්‍රශ්නේ ඉතින්. ඒ කියන්නේ මේකේ බ්ලොක් 8ක දුරක් අරකේ එක බ්ලොක් එකක්. අන්න ඒ නිසා ඒකේ දුර පොඩි. මේකේ දුර වැඩි. තව පෝර්ටල් එකක් තියෙනවා. අපි බලමු ඒකෙන් කොහෙටද යන්නේ කියලා. ඔයාලා මෙහෙ නම් දැකලා ඇතියන්නේ. මට අනිත් එක නම් කනාවට සෙට් උනේ ගයිස්. ඉතින් මම එතන ළඟ පෝර්ටල් එකක් හදලා ජොයින් කරා. නෙදර් එකට මොකද ඉපරයා ඉන්නවද?